ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික කලාව යනු ශතවර්ෂ ගණනාවක් පුරා වර්ධනය වී පැවති අපගේ ජාතික උරුමයේ අතිශය ගෞරවනීය හා සෞන්දර්යාත්මක ප්‍රකාශයකි. ජන ජීවිතය ආගමික විශ්වාස සහ සංස්කෘතික සම්ප්‍රදායන් සමග අන්තර්ගත වූ මෙම නර්තන සම්ප්‍රදායන් කාලයත් සමග විවිධ ශෛලීන් ලෙස විකාශනය වී ඇත. ඒ අතරින් විශේෂ ප්‍රමුඛත්වයක් හිමි කරගන්නේ උඩරට නර්තන සම්ප්‍රදායයි. මහනුවර රාජධානි සමයේ රාජ්‍ය සභා සංස්කෘතිය හා දළදා මාලිගාව වටා වර්ධනය වූ මෙම නර්තන ශෛලිය උඩරට කලාපයේ සාම්ප්‍රදායික උත්සව හා ආගමික අවස්ථා සමග අඛණ්ඩව බැඳී පවතී. එයට සමකාලීනව ශ්‍රී ලංකාවේ දකුණු හා පශ්චිම කලාපවල ජන ජීවිතය හා සම්බන්ධව වර්ධනය වූ පහතරට නර්තන සම්ප්‍රදායද දේශීය නර්තන කලාවේ සුවිශේෂී අංගයක් ලෙස හඳුන්වයි. අප ජීවත් වන දකුණු පළාතට අයත් වන්නේ පහතරට නර්තන සම්ප්‍රදායයි. පහතරටට අයත් වන තෙල්මේ නර්තන සම්ප්‍රදාය අනාදිමත් කාලයක සිට පැවත ආවේ ගම්බද ප්‍රදේශවල ජනයා ගොදුරු වුණ වසංගත රෝග සුව කිරීමට යොදාගත් ශාන්ති කර්මයක් ලෙසයි. පෙර සඳහන් කළ නර්තන සම්ප්‍රදායන් දෙකෙහිම සෞන්දර්යය, ශිල්පීයත්වය සහ සංස්කෘතිකත්වය කැටි කරගනිමින් නිර්මාණාත්මක ලෙස ඉදිරිපත් කරන මෙම නර්තන අංගය උඩරට හා පහතරට නර්තන සංකලනයකි. එසේනම් මේ කෙරෙනා වූ ආරාධනය අප ධර්ම විද්‍යාලයේ අපේම සොහොයුරියන්ටයි දේශීය නර්තන කලාවේ විවිධත්වය හා උඩරට හා පහතරට නර්තන සම්ප්‍රදායන්ගේ සංකලනයක් ලෙස අප වේදිකාව මතට ගෙනීමට නර්තන වින්‍යාසය ඊ.එස්. නෙත්මිනුවන්දරා ගුරුමෑණියන්. ගිනිපතිනි දෙවියන් ගිනිකල් සලඹ නදදුන් ගිනිවලා පටලින් ගිනි වදුරු රැස් වුණා හරිමින් ලලිත පංච අංග රංග හරිත නදින් කාල මුදංග තකට කුඳ තකු කුඳ ගජ්ජින් අබරණ විසිරි සුන්දර සිසිරමෙන් පිය රඟ සෙවෙන මුනිසේ අවරණ දෙද නිරන්තර ආනිරන්තර සුසැදුමෙන
නැවතත් හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙන්න සුන්දර නර්තනාංගයකින් මේ වේදිකාව හැඩ කළ අපේම සොයුරියන්ට